හැමෝටම අයබන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ හරියටම ඔයගොල්ලන්ගේ පරණ තෙල් ගහන QR code එකල login වෙන්නේ කොහොමද කියලා ඉතින්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල හැමතැනම තෙල් පොලේ යනකොට තෙල් ගහන්න QR code එකක් අනිවාර්යෙන් ඕන වෙනවා. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලන් ඉස්සෙල්ලාම ගන්න තියෙන Google open කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මම මේ type කරලා තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මේක type කරගෙන මොකද මේ site එක search කරලා හොයාගන්න හරි අමාරුයි දැන් මේ දවස්වල. මේක ඔයගොල්ලෝ බලාගෙන type කරලා මෙතන ඔයගොල්ලෝ මේක සර්ච් කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න තානිකරම ඔයගොල්ලෝ සයිට් එකට එකපාරේ එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන නම් කියවලා බලන්නත් පුළුවන්. මම නම් මේක කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා vehicle login කියලා. ඔයගොල්ලන්ට මෙතන vehicle එක register කරගන්න ඕන නම් මෙතන vehicle register දෙන්න. vehicle එක login කරගන්න ඕන නම් vehicle එක login කරන එක දෙන්න. ඉතින් මම මේ අද කියලා දෙන්නේ vehicle එක login කරන්න කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙතන vehicle login කියන option එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න මෙතන මොබයිල් නම්බර් එකක් ගන්න තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ මොබයිල් නම්බර් එක තමයි ඔයගොල්ලෝ පරණ QR code එක හදාදී දුන්න මොබයිල් නම්බර් එක මෙතනට දෙන්න ඕනේ. ඔයගොල්ලන්ට ඒක මතක නැත්නම් තියෙන ඔක්කොම මොබයිල් නම්බර්ස් මෙතන දාලා try කරන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන මගේ දාපු මොබයිල් නම්බර් එක දානවා. ඉතින් ඔයගොල්ලෝ දැන් බලන් ගන්න පුළුවන් මම මේ නම්බර් එක type කරලා ඔයගොල්ලෝ මෙතන තියෙන මේ කහපාට බටන් එක send OTP කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක දැන් touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන OTP එකක් එනවා කියලා දාලා දෙනවා. අපේ message එක දැන් අපි කියලා බලමු message එකට එහෙම OTP එකක් ඇවිල්ලාද කියලා. ඕගොල්ලෝ බලාගෙන බලන්න මෙන්න මෙතනින් තියෙනවා මේ OTP එක ඇවිල්ලා අවසානට ඇවිල්ලා තියෙනවා. මම දැන් මේක copy කරගෙන මෙතනින් paste කරගන්නවා. නැත්නම් ඔයගොල්ලෝ බලාගෙන type කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙන login කියන option එක දෙන්න. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේක විනාඩි 5ක් ඇතුළත කරන්න ඕනේ. විනාඩි 5ක් ඇතුළත කරේ නැත්නම් ඔයගොල්ලන්ට reason කරන්න පුළුවන්. මම දැන් මෙතන මේ login කියලා option එක දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙතන QR code එක අපිට සාර්ථක ලෙස එනවා. ඉතින් අපිට මේක වෙන ෆෝන් එකකට send කරගන්න ඕන නම් මෙතන මේ send mobile කියන එක දෙන්න. එතකොට මේ නම්බරයට link එකක් එනවා. නැත්නම් මෙතන download QR කියන එක දීලා ඔයගොල්ලෝ මේක download කරගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.